ආයිබෝන් යාළුවනේ welcome back to Sora. ඔයාලා විශ්වාස කරනවද එකම තැනක දෙකොණක ලෝක දෙකක් තියෙනවා කිව්වොත්? එක පැත්තක කානිවල් එකේ සද්ද වැඩ මිනිස්සු, අනික් පැත්තේ හරිම නිහඬ පුරාණ ඉතිහාසයක් තියෙන අජමහා විහාරයක්. ජීවිතයේ සමහර දවස් තියෙනවා හදිස්සියෙම අමතක කරන අත්දැකීමක් වෙලා ඉවර වෙනවා. ඉතින් යාළුවනේ මම මේ ගමන ප්ලෑන් කරලා තියා කොහෙද යන්නේ කියලාවත් මම දැනන් හිටියේ නෑ. මම මේක මේ පාර්ට් ටයිම් එකක් විදිහට තමයි ආවේ. මම මෙහෙම තැනක පාර්ට් ටයිම් එකක් කරනවා. මම කියන්නේ ඇත්තටම මම හිතුවවත් නෑ මෙහෙම තැනකට එන්න පුළුවන් වෙයි කියලා. ඉතින් රෑ වැඩ කරලා උදේදී නිදාගෙන දවල්ෙදිනේ සාමාන්‍ය නැහැ නේද? ඒතකොට වෙන්න ටයිම් මදි අතර ඇවිදින්න. නිකමට මේක ඉස්සරහා බලද්දි ඉස්සරහා පේන පන්සලක්. ඇත්තටම මේ මම හිතුවෙත් නෑ මෙහෙම ඇති කියලා. නිකමට මම මේ Google එකේ සර්ච් කරලා බලද්දි ඒ කියන්නේ අර ලොකු වටිනාකමක් තියෙන පන්සලක් මේක. සෑහෙන අතීතයක් තියෙනවා. අපි ඉතින් ගිහිල්ලා හම්බෙමු. ඉතින් මේ විහාරයේ නම තමයි ඓතිහාසික බිහල්පොර රජමහා විහාරය. මේක තියෙන නක්කාවත්තේ. ඒ කියන්නේ මේ නාරම්මල ඉඳන් කුලියාපිටිය පැත්තට මේ කිලෝමීටර් 8ක් විතර එන්න ඕනේ. ඔයාලට මැප් එකේ ගැහුවනම් මේ බිහල්පොර රජමහා විහාරය කියලා ඒක ලස්සනට ගානට පෙන්නනවා. ඉතින් මේ කානිවල් එක සෙටප් කරලා තියෙන්නේ පන්සල් වත්ත ඇතුලේ. පන්සල් වත්ත ඇතුලේ කියන්නේ අර එළියේම කෑල්ලා තියෙන පන්සල් වත්තේ. අන්න එහෙම තමයි සෙටප් කරලා තියෙන්නේ. එතකොට මේ පන්සලට යන්න නම් මේ අර මේ මොකද්ද විහාරයේ තොරණ ගාවින් ඇතුළට ඇවිල්ලා මේ මෙතන මේ උඩ පැත්තට තියෙන පාරේ අර හිටි පිළිම වගේක් තියෙන්නේ. අන්න එතනින් උඩහට යන්න ඕනේ. මෙතනට එද්දිම ගහලා තියෙනවා සුරා පානය කර පූජා භූමිය ඇතුළේම වලකින්න කියලා. යපෝ පාවිච්චි කරේ නෑ. ඉතින් අපි යනවා. ඉතින් මම දැන් යන්නේ මේ විහාරය තියෙන පැත්තට. ඇත්තටම මේක ඓතිහාසික ස්ථාන ගොඩක් තියෙනවා. ඉතින් පුදා මෙතනින් කලවලා ඉතින් යන් ඉස්සර මෙහෙම තරම් බෝඩ් ගහලා තියෙනවා. අපිට ඉතින් ඉස්සරහදී ආඩ් පේනවද දන්නේ නැහැ. කීර්තිසී රාජසිංහ රජසම්මේ ඉදිකරන ලද දැවමේ ධර්මශාලාව මට සිරි වෙනවා. ඉතින් ඔයාලට පේනවද දන්නේ
මේ තියෙන විස්තරේ සම්පූර්ණයෙන්ම හරි මං කිව්වේ කිලෝමීටර් 8යි තමයි මේ නාරම්මනේ ඉඳන් කුලියාපිටිය පැත්තට යද්දි තියෙන්නේ. ඇත්තටම මේ පන්සලේ මේ පැත්තට ආවම පුදුම නිස්කලංක බවක් තියෙන්නේ මේ. ඇත්තටම අර මාර නිහඬ බවක් තියෙන්නේ. කිසිම මේකක් නැහැ කුරුළු සද්ද විතරයි. මේ ඒ වගේම අපි මේක පොඩ්ඩක් ඉතිහාසයේ පැත්ත බැලුවොත් එහෙම මේකේ ඉතිහාසය මේ අනුරාධපුර යුගයේ දක්වා යනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේක කරවලා තියෙනවා කියන්නේ මේ දේවානම්පිරිස රජතුමාගේ කාලේ. එතකොට මේ ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා වලගම් රජතුමාගේ කාලේ. එහෙම තමයි කියවෙන්නේ. ඉතින් මෙතන මේ බෝමලුවක් එහෙම තියෙනවා. තා පොඩ්ඩක් උඩට ගිහිල්ලා බලමු. අතන පහන් ගෙය. අර රජවරු දෙන්නගේ නම් දෙක කිව්වත් මේ තව විවිධ රජවරු අතින් ප්‍රතිසංස්කරණය වෙලා තියෙනවා කියලා තමයි කියවෙන්නේ. එතන බැලුවොත් එහෙම මේක මේ සෑහෙන්න පරණ මේ බෞද්ධ උරුමකම් තියෙන පන්සලක් කියවෙන්නේ නැහැ වචන. අපි තව ටිකක් උඩට යමු මේ තව යන්න පුළුවන්. සෑහෙන ගල් තලාවක් තියෙනවා මේකේ මේ නගින්ද. උඩමළුවට ළඟා වුණා. මේ පන්සලේ මේ සෑහෙන්න මේ මහනුවර යුගයේ ලක්ෂණ පෙන්නනවා. ඒ කියන්නේ මේක තියෙනවලු මම දැක්කේ නෑ මහනුවර යුගයේ චිත්‍රය. අපිට උඩමළුවේ දැක ගන්න පුළුවන් සමාධි පිළිමයක්. ඉතින් මේ විහාරේ දකින්න පුළුවන් මේ තාම දුර්ලභ අර ලී කණු මත හදපු මේ ටැම්පිට විහාරේ. ඒ වගේම අපිට දෙමහල් ධාතු මන්දිරයකුත් බලා ගන්න පුළුවන්. මේ තියෙන බිම් විහාර මන්දිරය. ධාතුන් වහන්සේ ඉන්නේ උඩළු. ඒ කියන්නේ මේ කැලේ ඉන්න ඕනේ. අතුලට යන්න try කරා මේ ඔයාලට මේ අර පිටුතුම් ටික පෙන්නන මහනුවරගේ මේ දොරවල් එහෙම ලොක් කරලා තියෙන්නේ මේ ඒ හින්දා ඇතුළට යන්න නැහැ. මේක තමයි දෙමහල් ධාතු මන්දිරය. ඔයාලට පේනවත් නැහැ.
පළවෙනි මහල උඩ දෙවෙනි මහල. ඒ වගේම තව මේ විහාරයේ පරණ චෛත්‍යයක් තියෙනවා. පේනවද දන්නේ අවසර වැඩි වුණානේ මෙතන දෙද්දි. උදේ මෙන්න හිටියේ උදේ 6න් වැස්සා. ඊට පස්සේ මම මෙතනට එද්දි උදේ 9 ගානක් දැවෙලා මට වෙලා බලන්නත් උනේ. ඕ 9 ගානක් කොහොම වෙලාව මේ නේද මේ අර පරණ චෛත්‍ය. මේ චෛත්‍ය හැඩය මට මතක නෑ. මේ ගණ්ඩාකාරද මේ දන්න කෙනෙක් පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න මේකේ මේ හැඩය මොකද්ද කියලා. මට මතක නැහැ ඇත්තටම. මට මතක දෙන්න මේ ගණ්ඩාකාර වෙන්න ඕනේ. ඉතින් මේ චෛත්‍ය ගාට මෙහෙම තමයි පරිසරය පේන්නේ. මරුවේ. ඉතින් මෙතන මේ හැමදේම එකතු වෙලා මේතන ජීවමාන කරනකොත් ඇත්තටම නිවැරදි. ඇත්තටම මේ මානව නිස්කලමක් තියෙන අවුව නැත්තම් මාරම හොඳයි. ඉන්න පුළුවන් දවසක් උනත්. චුට්ටක් විතර අවුවසරය උදේ වැහපු හින්දාත් දන්නේ නැහැ. ඊනම් පල්ලෙහාට යන්න. මේ මට දෙයක් අමුතුන වලට පෙන්වන්න. මේ මෙතන තියෙනවා ශ්‍රී පදස්ථානය. තව ටික ඒක අමුතු කරනවා. මේ තව එක තැනක් පොඩ්ඩක් මිස් වුණානේ. මේ කැටයම් සහිත උළුවස්ස. මෙතන බෝඩ් එක වැටුණු පැරණි ගල් පහන ඒ දින්නේ. දැන් ගොඩක් කර කැලේ වැදිලා දැන් තමයි මේක මේ ප්‍රසංස්කරණය කරගෙන යන්නේ මං හිතන්නේ. මේ සෑහෙන්න කැලේ වැහිලා ඉස්සර තිබ්බේ. ඒ කියන්නේ දැන් අවුරුද්දකට කමාරකට කලින් සෑහෙන්න කැලයක් තිබිලා තියෙනවා. මොකද්ද මේ?
නූර යුගයට පෙර පැවති දේවාලය. අම්මට මේක දේවාලයක්.